හයි ළමයි. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ රසකාරක නැතුව අපි රසට සොයා මීට් එකක් හදාගන්න විදිහ බලන්න. අපි යමු වීඩියෝ එකට. මම අරන් තියෙන ළමයි මේකට මාළු මිරිස්, සුදු ලුණු, තක්කාලි, ලුණු. මම මේ මිරිස් වෙනුවට අද මාළු මිරිස් තමයි පොඩි කෑලි කපලා අරන් තියෙන්නේ. අපි බලමු මේ තෙල් දාගන්න විදිහ බලන්න. තෙල් චූට්ටක් දැම්මා. තෙල් දාලා මේ මම තෙල් එක රත් වෙන්න කියලා මේ සුදු ලුණු ටික මෙලින්ම දැම්මා. මේ ටික ටිකක් මේ පොඩ්ඩක් අර මේ රන්වන් පාට වේදන සම්මන් බද ගන්නවා. පස්සේ ළමයි මම මාළු මිරිස් ටික එකතු කරා. ඊට පස්සේ ඒකටම ලුණු ටිකක් දාන්න මේ ටික ටිකට මම කලවම් කරනවා. ගොඩාක් තෙල් දාන්න එපා. මොකද මේ අපේ ඇඟට හොඳ නැහැ ඒක. තෙල් වැඩි කරලා කියලා රසය වෙනසක් වෙන්නේ නැහැ. අපි මේ විදිහට මික්ස් කරගන්නවා. මම මේකටම ළමයි මිරිස් කුඩු පොඩ්ඩක් වෙන්න දා ගන්නවා. ඊට පස්සේ කහ කුඩු චුට්ටක් ඒ වගේම ගම් මිරිස් කුඩු චුට්ටක් එකතු කර ගන්නවා. මිරිස් ටිකක් කළු වෙගෙන එද්දී මේ සෝයා ටික දාලා හොඳට කලවම් කරනවා. කවලම් කරලා මම විනාඩි 5ක් විතර ළමයි මේක මෙහෙමම තියන්න ගන්නවා. පස්සේ තමයි මම කිරි දාන්නේ. බලන් ඉන්නකො. මේ විනාඩි 5කට පස්සේ මම පොල් කිරි, ඒ කියන්නේ මම මේ අර කඩේ පොල් කුඩු පැකට් තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් හැඳි දෙකක් විතර දාලා මේ විදිහට වතුර චුට්ටකට හැඳි දෙකක් දාලා කවලම් කරගත්තා. ඊට පස්සේ මම මේක දාලා ගින්දර අඩු කරලා තියන්න. වැඩියෙන් තියන්න එපා. ගින්දර අඩු කරලා තමයි මේක හදන්නේ. ඔන්න ළමයි මම දැන් තමයි තක්කාලි ටික එකතු කරන්නේ. ඒකත් එකතු කරලා හොඳට කවලම් කරලා මම තක්කාලිත් දාලා විනාඩි 5ක් විතර මද ගින්දරේ තැම්බෙන්න යනවා. කඩේ තියෙන රසකාරක කුඩු පැකට් දාන්න එපා ළමයි. ඔයාලට මේ කළු පාට ගන්න පුළුවන් මිරිස් ටිකක් බෙදලා ගත්තාම. ඇත්තටම අපි පොල් තෙල් චුට්ටක් දාලා හැදපු නින්දා තව අපි පොල් කිරිත් දැම්ම. ඒ නිසා මේක රසයි. රසකාරක පැකට් පාවිච්චි කරන්නේ නැතුව මෙහෙම ඔයාලා හදලා බලන්න මාරම රසයි. ඉතින් මේ තියෙන්නේ මම රසකාරක නැතුව හදාගත්ත සොයා මීට් එක තමයි. ඇත්තටම කිරි දාපු නිසා ඇත්තටම කන්න පුළුවන් රසයි. රසකාරක නැහැ කියලා වෙනසක් නැහැ. කොහොමත් ඉතින් අපි කිරි දාපු හින්දා රහයි. ඔයාලා දානකොට උකු පොල් කිරි දාන්න. මේ එතකොට රසයි. කන්න පුළුවන්. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා ළමයි. බයි.